ලංකාවේ විශේෂයෙන් බටහිර ක්‍රමයෙන් බේත හොඳයි බෙහෙත නරකයි කියලා ප්‍රසිද්ධියෙන් කියන්න බෑ. නීතිය තියෙන හිඩස් වලින් කරන දේවල් තමයි ඒවා. නම් කරන්න පුළුවන් දේ වගේ ග්‍රීන් ටී වලින් බරාඩ වෙනවා කියලා. තෙල් හරි මොන හරි තියෙනවා කියලා කියන කොණ්ඩේ වැවෙනවා කියලා. දැනට යන ලොකුම බොරුව කොලාජන්. ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නැහැ මොකක් හරි ඉෆෙක්ටිව් නම්. ඩෝසින් වලත් ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ. ඒක ටෙස්ට් කරලා නැති මොකද අපි දැන් ගස් හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. නෑ අපි දැන් නියඟල කෑවොත් මැරෙනවා ඒ වෙලෙම. බිස්කට් හොඳයිද කෙටියෙන් කියනවා නම් කන්ටිනියස්ලි හයි ඩෝස් වලින් කාලය තිස්සේ තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. අපි තියෙන නරක පුරුදු වල එකක් ඇත්තටම. Hi everyone, welcome to Dr. Noel Knows podcast. මේ එපිසෝඩ් එකෙත් අපි කැඳවලා තියෙන්නේ අපේ ආරාධනාවට අපිට ඇවිත් ඉන්නවා මහාචාර්ය රනිල් ජයවර්ධන professor in nutrition. ඒ කියන්නේ පෝෂණ වෛද්‍ය specialist, unique personality. ඒ කියන්නේ professor රනිල් විතරයි ලංකාවේ දැනට ඉන්න මහාචාර්ය nutrition එකේ. nutritionistලා ගොඩක් ඉන්නවා. හැබැයි රනිල් පේපර්ස් 200ක් විතර පබ්ලිෂ් කරලා තියෙනවා. මේ කෑම අපිට බලපාන්නේ කොහොමද? අපි ඒ වගේම අපි කෑම තෝරන හැටි කොහොමද? නිරෝගී වෙන්න හැටි කොහොමද? හැබැයි අපි වැරදි තීන්දුව ගත්තොත් ලෙඩ වැඩි වෙන හැටි කොහොමද? ඩයබටිස් වැඩි වෙන්නේ කොහොමද? මරණ සංඛ්‍යාව, heart attack වගේ දේවල්, පිළිකා ඒවා වැඩි වෙගෙන යනකොට කෑමෙන් මේකට බලපාන්නේ කොහොමද කියලා ස්ටඩි කරන කෙනෙක්. Welcome to the show Professor Anil. මේ එපිසෝඩ් එකේ අපි කෑම ගැන ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න ගොඩක් ගැන අහන්න යන්නේ. සමහර ප්‍රශ්න ප්‍රසිද්ධියෙන්ම කතා වෙන දේවල්, සමහර ඒවා දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් අපිට ෆුඩ් සප්ලිමන්ට්ස් ගැන කතා කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඇයි ගොඩක් කට්ටිය අපෙන් ප්‍රශ්නත් අහනවා. දැන් බෙහෙත් ගැන ඇඩ්වර්ටයිස් කරන්න බෑ. දැන් ලංකාවේ විශේෂයෙන් මේ බෙහෙත් හොඳයි කියලා බටහිර ක්‍රමයෙන් කියන්න බෑ. වෙද මහතුරු කරනවා. හැබැයි බටහිර ක්‍රමයෙන් බෙහෙත හොඳයි බෙහෙත නරකයි කියලා ප්‍රසිද්ධියෙන් කියන්න බෑ. හැබැයි වෙනත් විදියට විටමින්ස් ගේනවා, සප්ලිමන්ට්ස් ගේනවා. අපි කතා කරමු එක එක දේවල් ගැන. දැන් මේක හොඳයි. මේක ගත්තොත් ඔබගේ කොණ්ඩේ හැදෙනවා. ඔබගේ හම දිලිසෙනවා. කොල්ල ඔක්කොම යට පිටිපස්සේ එනවා. ඔයා ලස්සන වෙනවා. ඔයාගේ ඇඟ හරියනවා, කෙට්ටු වෙනවා කියලා විවිධාකාර ක්ලේම්ස් දානවා. දැන් මේවා මෙඩිකල් ක්ලේම්ස් නේ. ගොඩක් කට්ටිය කියන්නේ කොහොමද මෙඩිසින් ඇඩ්වර්ටයිස් කරන්න බැරි නම් මෙඩිසිනල් බෙනිෆිට්. ඒ කියන්නේ හම හොඳ වෙනවා, කොණ්ඩේ මේක වෙනවා, liver හොඳ වෙනවා, digestion හොඳ වෙනවා. එම ඇටකටු වලට අස්ථි හොඳ වෙනවා, ඔස්ටියෝපොරොසිස් වලට හොඳයි කියලා විවිධාකාර ක්ලේම්ස් දාලා මිනිස්සු කියනවා. කෙටියෙන් අපිට එක වචනෙන් කියන්න පුළුවන්ද මේම දැම්මොත් ඕක බොරු කියලා. ඒ කියන්නේ මෙඩිසිනල් ප්‍රොපර්ටි තියෙනවා නම් ඇත්තට ඇඩ්වර්ටයිස් කරන්න බැහැනේ. කෙටි වචනෙන් කියන්න පුළුවන් ඇත්තටම අපේ අර නීතිය තියෙන හිඩස් වලින් කරන දේවල් තමයි ඒවා. තමයි මේක. ගොඩාක් වෙලාට ඒගොල්ලන් කතා කරන්නේ ලෙඩ ගැන. උදාහරණයක් වශයෙන් ෆැට් ලිවර් හොඳ වෙන්න. නැත්නම් දියවැඩියාව නිට්ටාවට සුව වෙන්න. ඊළඟට නැත්නම් බර අඩු කරගන්න. මේ ඔක්කොම ලෙඩනේ ඇත්තම ෆැට් ලිවර් ඩිසීස් හරි ඩයබටිස් ඔක්කොම ඩිසීස් නේ, ඔබෙසිටි බා ඩිසීස්. එතකොට මේවට ඒගොල්ලන් යන්නේ බෙහෙත් විදියට නෙමෙයි ඇත්තටම. මේව ඇත්තටම ලංකාවේ ලියාපදිංචි කරන විදිහ අනුව වෙනස් විදියට ලියාපදිංචි කරලා ඒගොල්ලන් අර මෙහෙම ඇත්තටම මිනිස්සුන්ගේ මුලා කිරීමක් තමයි සරලවම වෙන්නේ. මුලා කරලා ඇත්තටම සල්ලි හම්බ කිරීම තමයි වෙන්නේ. ඉතින් අපේ රෙස්පොන්සිබිලිටි එකනේ අපි දැන් ජෙනරල් පබ්ලික් එක අපි සාමාන්‍ය මිනිස්සුන්ගේ වගකීම වෙන්නේ අර හොඳට හිතලා බලලා ගන්නවා කියන එක තමයි මෙතන. මොකද කාට හරි පුළුවන් නම් ඇත්තටම ෆැට් ලිවර් හොඳ වෙන බෙහෙතක් හොයාගන්න පුළුවන් නම් මේ ලෝකෙ මම හිතන්නේ ලෝකෙනේ පොහොසත් මිනිහෙක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ පා තුනේ එකක් ෆැට් ලිවර් ඩිසීස් තියෙනවා. ලෝකෙ එච්චර තියෙනවා. ඒකට බෙහෙතක් හොයාගත්තොත් බෙහෙතට බෙහෙතක් නැහැ නේ හරියට. බෙහෙතක් දුන්නොත් හොඳ කරගන්නවා කියලා හැම එක්කෙනාගේ බොයි. මොකද මිලියන දෙකක් විතර බොයි ඉතින් ලෝකේ. ඉතින් ලෝක එකකින් ඩොලර් එකක් තියාගත්තා මිලියන කීයක් හොයාගන්න පුළුවන්ද? ඒකනේ. ඉතින් ඒක ඔක්කොම බොරු ඇත්තටම. ඒතර අපිට මේම එකක් කියලා දෙන්න බලන්න සරලවම. දැන් ඔබට නිරෝගී කෑම අවශ්‍යයි. ඒකට අපි කියන්නේ නැචරල් කෑම. පැකට් කරපු කෑම නෙමෙයි, නැචරල් කෑම ගෙනල්ලා මාකට් එකෙන් ගත්තොත් හොඳයි. සුපර් මාකට් එකට ගියත් නැචරල් හදපු නැති ෆ්‍රෙෂ් කෑම ගේන්න ඒක උයිලා කන්න. නිරෝගී වෙන්න පුළුවන්. ලෙඩ තිබුණොත් ඒකට
වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් නියමනය කරලා ඒක ගන්න. ඒ දෙක හැර කවුරු හරි ඔබට කිව්වොත් මේකෙන් මේ කිරි වලින් හොඳයි අර කොලැජින් වලින් මේක වෙනවා මේ බෙහෙත ගත්තොත් හොඳ වෙයි ලෙඩ හොඳ වෙයි කියලා වේද මහත්තයෙක් කිව්වොත් නැත්නම් මේ මේකක් කිව්වොත් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් TV වලින් හෝ YouTube වලින් හෝ Facebook වලින් දකින ඇඩ්වර්ටයිස්මන්ට් ඔක්කොම ඒ ක්ලේම්ස් බොරු කියලා අපිට කියන්න පුළුවන්. එහෙම ගන්න ඕනේ නැහැ. එහෙම ගන්න ඕනෙත් නැහැ. අතන ගොඩක්කට අපි හොයලා බැලුවොත් ඒ YouTube වල ඒවා ගොඩක් ස්පොන්සර්ඩ්. ඒවා කවුවත් විශේෂඥවදෙක් නැත්නම් එක්ස්පර්ට් කෙනෙක්වත් ඇවිල්ලා කියන එකක් නෙමෙයි. ඒතර ඒවා ගොඩක්කට ස්පොන්සර්ඩ් ඒගොල්ලන්ගේම කවුරු හරි ගොඩක්කට වෛද්‍යවරයෙක් කියලා දැම්මත් ඒ වෛද්‍යවර ගොඩක් කලකට ලංකා රෙජිස්ටර්ඩ් එක ලියාපදිංචි වෛද්‍යවරයෙක් නෙමෙයි ගොඩක්කට වෙන රටක උපාධියක් ගත්ත කෙනෙක් හරි කවුරු හරි තමයි ඇවිල්ලා කියන්නේ මම මේක ගත්තාම ලස්සන වුණා මේක ගත්තාම කෙට්ටු වුණා කියලා කියන්නේ. සරලව කිව්වොත් හොරු කෙටි වචනේ ඒගොල්ලෝ හොරු විතර හොරු කියලා කියන්නේ. හොරු කියලා තමයි කියන්න පුළුවන්. ඒක හරි බරපතල චෝදනාවක් එල්ල කරනවා ප්‍රොෆෙසර්. ඒ කියන්නේ මේ ක්ලේම්ස් ඔක්කොම බොරු කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙම ක්ලේම් එකක් එහෙම ප්‍රූෆ් එකක් තිබ්බොත් අපිට මේක හොඳයි කියලා ප්‍රසිද්ධව කියන්න බෑ කියලා කියන්නේ නේ. අපිට එහෙම ක්ලේම් එකක් එන්නේ දැන් අපිට දෙයියෝ නැත්නම් ඊශ්වරු කියලා නෙමෙයි එන්නේ දැන් මේ ලෝකේ එන්නේ එවිඩන්ස් බේස්. එතකොට එවිඩන්ස් බේස් කියන්නේ ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා ඇත්තම අයිඩියලි අර ක්ලිනිකල් ට්‍රයල්ස් ගොඩක් කරලා ඒ කියන්නේ අපි කියන්නේ සෙන්ටර්ස් ගොඩක කරලා ගන්න ඒවා නැත්නම් මෙටා ඇනලිසිස් කරලා වගේ තමයි ගන්න ඕනේ. ගොඩක් කරපු ඔක්කොම එකතු කරලා ගන්න ඕනේ. එහෙම කරපු ඒවල ඇත්තම ඒවා අපි බෙහෙත් විදිහට ගොඩක්කට ගන්නවා. ඒතකොට ඒවා මෙඩිසින් වෙනවා. බෙහෙත් වෙනවා. ඒකට රෙජිස්ටර් වෙන්න ආයතනයක් තියෙනවා. සර්ව ජාත්‍යන්තර වශයෙන් රෙජිස්ටර් වෙනවා. ලංකාවේ රෙජිස්ටර් වෙනවා. එහෙම මෙඩිසින් වුණාම එක එක්කිනාට ඇවිල්ලා කියන්න බෑ මේ ලෙඩට මේක ගන්න කියලා. ඒතර ඒක කන්සල්ටේෂන් මෙඩිකල් කන්සල්ටේෂන් එකෙන් එක එක්කිනාට පෞද්ගලික විදියට බෙහෙත් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා නේ. ඒකම සරලව වෙන්නේ නැහැ. අත සාමාන්‍යයෙන් මෙඩිසින් එකක් කියන්නේ අපිට මොන හරි මොලිකියුල එකකින් ඉඳන් මෙතන තියෙන මේකෙන් අපි මේ ගහේ තියෙන මොකක් ශාක පටකකින් හැම සුදු වෙනවා කියන එකක් කරන එක ඒක එහෙම සරල නෑ. ගොඩාක්කට අවුරුදු 15ක් 20ක් යනවා කියලා තමයි කියන්නේ. මුලින්ම ඒක අපි ඇනිමල් ට්‍රයල්ස් වල කරනවා. ඊටත් ඉස්සෙල්ලා ගොඩක් කලට ඒගොල්ලන් අපි කියනවා අර ඉන් විට්‍රෝ වගේ කියලා සාමාන්‍යයෙන් සෛලවල පව කරනවා. ඊට පස්සේ ඇනිමල් ට්‍රයල්ස් වල කරලා ඊට පස්සේ හොඳ මිනිස්සු කීප දෙනෙකුට කියලා කොහොමද ඒක බලපාන්නේ කියලා. මොකද ඒකෙන් හානි වෙන්න පුළුවනේ. අන්තිමට තමයි ලෙඩුන්ට එහෙම වෙලා අන්තිමට මාකට් එකකට ඇවිල්ලා ඒ ෆීඩ්බැක් අරගෙන තමයි ඒ වගේ දෙයක් වෙන්නේ. මේක ස්ටෙප්ස් කීපකින් යන්නේ. මේ වගේ දෙයක් කෙටියෙන් කරන්න හරිම අමාරුයි. ඔය ලෝකෙ තියෙන දැන් අපි බොන බෙහෙතක් පව ඒකේ මූල බීජ ගත්තොත් අවුරුදු 10ක් 20ට හතා මුලින් පටන් ගෙන තියෙන්නේ. ඒත් මේ වගේ දේවල් එක්කෝ එක පරීක්ෂණ වාර්තාවකින් තමයි ගන්නවා මිනිසුන්ට දීලත් නැහැ ගොඩක් කලකට ශාක පටකොළ දුන්න පරීක්ෂා වාර්තාවකින් නැත්නම් අපි ගොඩකට සත්තුන්ට දුන්න පරීක්ෂා වාර්තාවකින් අරගෙන හොඳ වෙනවා කියලා කියනවා. ඒක ඇත්තටම වෛද්‍ය විද්‍යාව අනුව අන්එතිකල් ඒ කියන්නේ වගේ දෙයක් සුදුසු නැහැ. ඒවත් අපිත් අපේ තියෙන රෙස්පොන්සිබිලිටි එක තමයි ඒව දැන් නොකර ඉන්න එක. මොකද ඒක ඇත්තටම සරලව මාෆියා එකක් වගේ තමයි. ඒගොල්ලෝ සල්ලි හම්බෙයි දීමට කරන දෙයක්. මොකද නැත්නම් ඒගොල්ලන්ට හොඳ දෙයක් තියෙන එක බෙහෙතක් කියලා දිනු කරගෙන යන්න එපා. එහෙම කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ මාකට් කරන්නේ. TV එකෙන් ලංකාවේ TV වලින් බෙහෙතක් නැත්තම් හර්බල් එකක් පෙන්නොත් ඒක පච්චබරුවක් කියලා අපිට කියන්න පුළුවන්. බෙහෙතක් කවදාවත් පෙන්වන්න බෑ. බෙහෙතක් පෙන්වන්න බෑ. ගොඩාක්කට වෛද්‍ය ඒ බටහිර වෛද්‍ය කරපු බෙහෙතක් පෙන්වන්න බෑ කවදාවත්. ඒතකොට ඊට පල්ලෙහෙන් යන කතාව පෙන්වන්නේ ඒක හුඟක් වෙලාට ඒක රූපලාවන්‍ය සම්බන්ධ නැත්නම් ආයුර්වේද සම්බන්ධ කියලා මොන හරි අර මම කියන්නේ හිඩස් තියෙනවා කියලා මේ නීතිවල ඒකෙන් තමයි පෙන්වන්නේ. ඒතකොට මේ වගේ දේවල් සරලව කියන්නේ පචයක් හරි ගන්න එපා කියන එක තමයි කියන්නේ. සමහර දේවල් නම් කරන්න පුළුවන් ඒ වගේ ප්‍රසිද්ධියෙන් යන එක ගොඩාක් දේවල් තියෙනවා ග්‍රීන් ටී වල වලින් බරාඩු වෙනවා කියලා. බරාඩු වෙනවා කියලා. අපි සරලව හිතන්නකො අපි ඉස්සර කාලේ කෑම හොයාගෙන යන්නේ ශක්තිය ගන්නනේ. අපි මොන හරි කෑම හොයාගත්තාම ඒකෙන් එන ශක්තිය නැති වෙනවනම් අපි තව කෙට්ටු වෙනවා. ඒ වගේ දේක් කන්නේ අපි. අපි මේ තනකොළ ටිකක් කන්නේ නැත්නම් ඒකනේ කත්ත කියලා කෑව කියලා ශක්තියක් හම්බ වෙන්නේ අපිට. ඒතර මේ වලින් එහෙම ග්‍රීන් ටී වලින් ඒ වගේ දෙයක් වෙන්න බෑ. මොකද ඉස්සර කාලේ නම් බිව්වා. ඒක ඇත්තටම වාසිය තියෙනවා. ඔය ඇන්ටි ඔක්සිඩන්ට් ඒ වගේ දේවල් හම්බ වෙනවා. ඒ වගේ සමහරට ඩයිජෙෂන් එකට වාසියක් වෙන්න පුළුවන්. කෙමිකල් දෙක තුනක් තියෙන පොඩ්ඩක් මෙටබොලික් රේට් එක වැඩි කරද කැෆීන් වගේ තියෙනවනේ. හැබැයි ඒකෙන් කවුවත් මේ ස්ථූලතාවය හොඳ වෙන්න බරාඩු වෙන්නේ නැහැ කවදාවත්. ඒක එකක් ඊළට. ඊළඟ තව සමාජයේ තව තියෙනවා කොණ්ඩේට දාන තෙල් හරි මොන හරි තියෙනවා කියලා කියන කොණ්ඩේ වැවෙනවා කියලා. මගෙත් කොණ්ඩේ යනවා එහෙම තියෙනවා මමත් ගන්නවා. ලෝකෙින පෝසත් මිනිස්සු බව අර ඇමසන් එකේ CEO එකේ පවා කොණ්ඩේ නැහැ. ඉතින් එහෙම තියෙනවා වවා ගන්න ඕනේ ඒගොල්ලන්. හරිද? ඔයගේ දේවල් තියෙනවනේ. එහෙම වාසියක් නැහැ ඇත්තට මේවල. එහෙම තියෙන ඔක්කොම ඇත්තට සරලව අයි බොරුම තමයි ඉතින්. බටහිර විද්‍යාව ඇත්තට මේ වෙලේ
මෙතන ඩ්‍රග්ස් දෙකක් වගේ තමයි කොණ්ඩේ වෙනවා කියලා තියෙන්නේ. ඒවත් ඉෆෙක්ටිව් කියලා පෙන්නන්නේ නැහැ අතන ලොකුවට. හරි පොඩි ප්‍රමාණයක් තමයි ඉෆෙක්ටිව්නස් එකක් එන්නේ. ඒතකොට ඒ වගේ දේවල් බොරු ඒවා. ඊළඟ තමයි සමහරලාට තියෙනවා දැන් ලොකුම එකක් තමයි කොලජන් එක. කොලජින් දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් ඒකේ නම් මං හිතන්නේ දැනට යන ලොකුම බොරුව කොලජින්. මං හිතන්නේ මිනිස්සු දැන් අලුත් ක්‍රමයක් නේ යන්නේ. දැන් ලස්සන කෙල්ල හොයා ගන්නවා. ඇඳුම් බාගයට හෝ ඇඳුම් නැතුව ඩබ්බියක් පෙන්නොත් ඔක්කොම ගන්න පටන් ගන්නවා ඒක. දැන් ඒ වගේ තමයි දැනට මාකටිං යන්නේ. දැන් ඒ කියන්නේ මේක ප්‍රසිද්ධෙන්ම පේන්නේ නැහැ අපිට. හැබැයි ලොකු බිස්නස් යනවා අර පොඩියට මේ මීඩියා එකෙන් පෙන්නනවා. විවිධාකාර දේවල් පෙන්නනවා. ඒකෙන් විවිධාකාර ක්ලේම්ස් ගන්නවා. මේ කියන්නේ හැම දිලිසෙනවා කොණ්ඩේට හොඳයි දැන් බර අඩු කරන්නත් හොඳයි කියනවා. ඒ වගේ බොරු ක්ලේම්ස් ගොඩක් කරනවා. කොලජන් එක එක විදිහට නැත්නම් මම ළඟ දැක්කා කියන්නේ බොන විදිහට තියෙනවා. ඒක කැප්සූල් විදිහට නෙමෙයි නිකන් කෑන් විදිහට තියෙනවා. මතනේ නාරක ඒක නානක ප්‍රකාර විදිහට තියෙනවා. අපි සරලව මෙතන යන්න ඕනේ අර පොඩිම කාලේ ඉගෙන ගත්ත දෙයකට. අපි දැන් පිෂ්ටිය ගත්තොත් කාබෝහයිඩ්‍රේට් තියෙනකොට ලේවල සීනි වෙනවා. එහෙනම් පොඩි කාලේ පුක් ගන්නනේ. ඒ වගේ ප්‍රෝටීන් ගත්තොත් අපි ඒක ඇමයිනෝ ඇසිඩ් වලට ගන්නවා. ඇසිඩ් වලට හැරෙනවා. ඇමයිනෝ ඇසිඩ් මොකද අපේ ලේවල මොකක් කිසිම ප්‍රෝටීන් යන්න බෑ. ඒක පොඩි මොලිකියුලර් කැඩෙන්න ඕනේ. කොලජන් කියන්නේ ප්‍රෝටීන් එක. කොලජන් අපි ගත්තාම ඒකත් ඇමයිනෝ ඇසිඩ් වලට කැඩිලා අපි ඇඟේ හැමතැනම යනවා. ඒක මේ හැමට ඇවිල්ලා ලස්සන වෙනවා කියන එකක් අපිට ඒක පිළිගන්න හරි අමාරුයි. ඒ වගේම අපි ගන්න ඕනම් ප්‍රෝටීන් එක ඇමයිනෝ ඇසිඩ් වල යනවා. ඒතර කවු හරි ප්‍රෝටීන් ප්‍රශස්ත මට්ටමේ තියෙනවා නම් එයා හොඳට ප්‍රෝටීන් යාගේ ආහාර වල එනවා නම් අපි ගිය පාර කිව්වාගේ වේල් තුනෙන් ප්‍රෝටීන් එනවා නම් කිරි ආහාර වල දෙයක් ගන්නවා නම් එයාට ඇඩිෂනල් ගන්න කොලජන් එක වාසියක් නැහැ. හැබැයි සමහර රිසර්ච් ඇතරම දැන් අපිට රිසර්ච් උත් කියන්න බෑ. සමහර රිසර්ච් වල පෙන්නනවා මේ වල වාසියක් තියෙනවා කියලා. ඒකනේ ගොඩක් අය එහෙම කියන්නේ. ඇත්ත මෙටා ඇනලිසිස් වල පා පෙන්නනවා සමහරට. ඒකට හේතුව තමයි හුඟක් ඒ රිසර්ච් කම්පැනි ස්පොන්සර්ඩ්. ඕකේ. ඒ ප්‍රොඩක්ට් එක හදමු කම්පැනිම තමයි දීලා තියෙන්නේ. දෙවෙනි එක තමයි පොඩි එවිඩන්ස් එකක් තියෙනවා. අපි හොඳට ප්‍රෝටීන් ටික අරගෙන තියෙනවා නම් ඒක ප්‍රෝටීන් අඩුවක් නැහැ. සමහරට කොලජන් වල සමහර ඒවා පෙප්ටයිඩ් විදිහට යනවලු. ඒ පෙප්ටයිඩ් කියලා පොඩ්ඩක් හැමේ වර්ධනයේ පොඩි උදව්වක් එනවා කියලා පෙන්නනවලු. ඒක නිග්ලිජබල්. ඒකේ වටිනාකමක් නැහැ ඇත්තටම. වෙන හැමට වටින දේවල් එක බැලුවාම. වෙන හැමට වටින දේවල් තමයි හයිඩ්‍රේෂන් එක. වතුර බීලෙන් එක අනිවාර්යයෙන්ම හැම නිරෝගී තියාගන්නවා. අවුවේ පිච්චෙන්නේ නැත්නම් හැම නිරෝගී තියාගන්නවා. හොඳ නිින්දක් හදන එකෙන් අනිවාර්යෙන් හැම නිරෝගී වෙනවා. ඒ වගේම ඔය විටමින් C තියෙන ආහාර නැත්නම් අපි සමබල ආහාර වෙලා කෙනෙක් මේ ටික ඔක්කොම හම්බ වෙනවා. ප්‍රෝටීන් ආහාර ගත්තත් ඔය ටික හම්බ වෙනවා. මේකත් එක බැලුවාම මම ගොඩක් අයට මගේ රෝගීන්ට කියන්නේ අපි විභාගයට යන්න ඉස්සෙල් සිලබස් කවර් කරන්න ඕනේ. පාස් පේපර් කරන්න ඕනේ. ඒකේ තමයි වටිනාකමක් තියෙන්නේ. අර දෙයියන්ට බාරලා යන එක නෙමෙයි. මේකත් නිකන් අන්න ඒ වගේම දෙයක් තමයි. ඒ කියන්නේ අර ටික කරන්නේ නැතුව දෙයියන්ට බාර කරලා විභාගේ පාස් වෙන්නේ නැහැ නේ කවුරුවත්. එතකොට අර ටික හොඳට තියෙන එක්කෙනෙකුට කොලජන් වල වටිනාකමක් නැහැ. ඇත්තටම මම කියන පේෂන්ට්ලා සල්ලි දාන්සි ගන්න එපා මේ වගේ දෙයකට. අර ස්ට්‍රෝං එවිඩන්ස් එකක් නැහැ ඒක ගන්න කියලා. හරියට සාරංශයක් කියනවා නම් අපි කන ප්‍රෝටීන් අමයිනෝ ඇසිඩ් වලට බ්‍රේක් ඩවුන් වෙලා තමයි උරාගන්නේ. කොලජන් ගත්තත් ඒකම වෙනවා. ඒක තමයි. එතකොට ඔබ මස් කෑවත් සෝයා කෑවත් කිරි බීව්වත් සේම් තින් වෙන්නේ. කොලජන් සල්ලි වලට ගත්තා කියලා ඒක වැඩි සල්ලි වලට ගත්තා කියලා කියන්නේ ලොකු වටිනාකමක් නැහැ කියලා කියන්නේ. වටිනාකමක් නැහැ. අනික කොලජන් කියන එක ඇමයිනෝ ඇසිඩ් එසෙන්ෂියල් ඒවාත් අඩුයි ඇත්තටම. ඒක ඊට වඩා අනිත් ඒවා ඇත්තටම අපේ නිරෝගීකමට බලපෑමක් තියෙනවා. අර චූටි එවිඩන්ස් තමයි හැම එකනම අල්ලගෙන කලාතුරකින් පෙන්නන පෙප්ටයිඩ් වගේ යන්න පුළුවන් කියන වලින් චූටි ස්ටිමුලන්ට් එකක් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි දැනට තියෙන එක. ඒ වුණාට ඒක ගන්න වටිනාකමක් නැහැ. ඒතර ජනතාව මේකෙන් හිතා ගන්න ඕනේ මේක නිකන් ස්කැන්ඩල් එකක් කියලාද. ඒ කියන්නේ බිස්නස් එකට ඕන දේවල් කියලා විකුණ ගන්නවා. කාලෙන් කාලට නේවනේ. ඒක එනවා. දැන් මේ කාලේ කොලජන් එක තමයි වෙලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා මෙතන විටමින් C ග්ලූටතින් වගේ එකක් කියලා තිබ්බ සුදු වෙන එක. දැන් ඒක දැන් අඩු වෙගෙන යනවා. අර හැම අපි කවුරුත් කැමති ලස්සට ඉන්න සුදුවට ඉන්න මොන හරි කැමති වෙන එක තමයි මේ කරන්නේ. ඒතර කාලෙන් කාලට එන එකක් පස්සේ මිනිස්සු කාලය තිස්සේ ගත්තා වෙනසක් උන් නැතු වුනහම අවතරලා දායි. දැන් මේ එකක් කියනවා කොස්මොසිටිකල්. ඒ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි ඒ කියන්නේ කොණ්ඩේ වලට බියුටි වලට බොඩි ෂේප් වෙනස් කරන්න ඕවට ජනතාව ගොඩක් සල්ලි වියදම් කරනවා කියලා. සාමාන්‍යයෙන් බොරුවට මේකෙන් තේරුමක් නැති විදියට. ඒක ඇඩ්වර්ටයිස් කිරීම ගැන මොන හරි එතිකැලිටි එකක් තියනවාද ඒ ගැන කතා කිරීමට රජයෙන් දැන් කොලජන් ගැනකට රජයෙන් බලන්න අවශ්‍ය නැද්ද? මේක ෆුඩ් සප්ලිමන්ට් කියලානේ ගේන්නේ. ලංකාවේ එම නීති තියෙනවද?
මම ගොඩාක්ම නීති ගැන දන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම අපේ නීතිවල හිඩස් වලින් තමයි මේක අල්ලන්නේ. ඒ වගේ තමයි මේක හුඟක් නීති පරණයිනේ. ඒතකොට මේ පරණ කාලේ මේ ප්‍රශ්න තිබෙන්නේ නැහැ. ඒකත් එක තමයි බෙහෙත් එපා ආයුර්වේදවල ප්‍රශ්නයක් තිබෙන්නේ. මොකද ට්‍රැඩිෂනල් ඒවා තිබෙන්නේ ඒවා පුළුවන් කියලා. දැන් මේගොල්ලන් මේ ආයුර්වේද වගේ වල ගොඩක් අර රිජිස්ටර් වෙලා මේක හැබැයි දාන්නේ වෙස්ටර්න් ලෙඩවලට. ඕකේ. එතකොට අපි දැන් අපි තෙල් ගාන එකක් ගැන නෙමෙයි කතාවේ. මේක කලින්ම මේක අරගෙන ජොයින්ට් එක ඇතුලෙන් හොඳ වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඉතින් මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේ නීති වෙනස් වෙන අවශ්‍යයි. නීති වෙන අවශ්‍යලා මේ හොරු ටික නවත්තන්න ඕනේ. මේක හොර ව්‍යාපාරමක් කියලා කියන්නේ. ඒ කියන්නේ ආයුර්වේදයෙන් රෙජිස්ටර් වෙන එක ලේසි. දැන් මෙඩිකල් කවුන්සිල් එකට ගිහිල්ලා NMR රෙජිස්ට්‍රේෂන් ගන්න ගියොත් කොලැජන් එකට යාලා කියයි කොහෙද පේපර්ස් ගේන්නකෝ බලමු. එතකොට යාලා එතනම ප්‍රතික්ෂේප කරලා දානවා. එතකොට ආයුර්වේදයෙන් ඕවා බලන්නේ නැහැ. ඒ හන්දා ඒ මෙඩිසිනල් රෙගියුලේෂන් එකේ තියෙන ලූපෝල් එක පාවිච්චි කරලා මෙයාලා විකුණන්න බලනවා. නැත්තම් කියනවා මේක කෑම මේක කිරිපිටි වගේ එකක්. ඒක එතකොට ඒක ෆුඩ් සප්ලිමන්ට් එකක් යට දෙන්නේ. ෆුඩ් සප්ලිමන්ට් වලටත් ඒම නීති නැහැ. හැබැයි ෆුඩ් සප්ලිමන්ට් එකට මෙඩිසිනල් ප්‍රොපර්ටි තියෙනවා කියලා කවුරු හරි මෙඩිසිනල් කියන්නේ හැම හොඳ වෙනවා, කොණ්ඩේ වෙනවා කියලා කියන්න බෑ. ෆුඩ් සප්ලිමන්ට් එකට කියන්න පුළුවන් මේක කොලාජන් තියෙන කිරි කියලා විතරයි. දැන් කවුරුත් ඇවිල්ලා කියන්න බෑ ගන්නකෝ මං දැන් දවස් 10ක් ගත්තා මගේ මූණ බලන්නකෝ කියලා කියන්න බෑ. එතකොට එතනින් තමයි අපි කියන්නේ ඒක හොර ව්‍යාපාර කියලා. ඒ වගේ ඇඩ්වර්ටයිස් කරන එකත් හොර කියලා නේ. අනිවාර්යයෙන්. මොකද ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නැහැ මොකක් හරි ඉෆෙක්ටිව් නම්. ඒක වැඩ කරනවා නම් ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නැහැ. ඒක අපි පොත්වලටත් එනවා අපි දොස්තර විදිහට ඒක ලියනවා එතකොට. එතකොට ඒක ගන්න පුළුවන්. අපි මේ ඇඩ්වර්ටයිස් කළා එහෙම කරන්නේ ඒක වැඩ කරන්නේ නැති හින්දානේ. නැති හින්දා. ඒ කියන්නේ දොස්තරලා ලියන්නේ නැති දේවල් මේවා. එතකොට මෙඩිසිනල් ක්වොලිටි එකක් නෙමෙයි එතන තියෙන්නේ. ඒක ප්‍රූෆ් නැති එකක්. ප්‍රූෆ් නැති එකක් ඇත්තටම. මේක ඇත්තටම සල්ලි නාස්ති කිරීමක් සහ ඉතින් මුලාවක් තමයි වෙන්නේ සරලව කිව්වොත්. ඒතර අපි ආයි කලින් කියපු එක මතක් කරමු. අපි කිව්වේ සමබර ආහාර ගන්නවා නම් ඔබට ලෙඩ තියෙනවා නම් බෙහෙත් ඒකට ලයිසන් කරපු බෙහෙත් ගන්නවා නම් ඒකට පිටින් මේ වගේ දේවල් වලට වැටෙන්න එපා කියලා නේ. දැන් විටමින් ගැනත් අපි ගොඩක් කතා කරා. හන්දි වලටයි, හැමටයි, මොලේටයි එහෙම කියලා ගොඩක් දේවල් විකුණනවා. ඒකත් ප්‍රොෆෙසර් අනිල් කියන්නේ ඒකටත් ප්‍රූෆ් එකක් නැහැ කියලා. සමහරවිට හානිය ඇති වෙන්න පුළුවන් කියලාත්. අනිවාර්යයෙන්ම හානිය වෙන්න පුළුවන්. ගොඩක් කළා දැන් ඔය හර්බල් ප්‍රොඩක්ට්ස් අපි එහෙම කතා කරන්නේ මේකට මේ ලෙඩ වලට හොඳයි කියලා. ඒක ගොඩක් කටවලකට මේ අපේ පරණවිද මහත්තයෙක් කිව්වා නැත්නම් ඉෂිවරයෙක් කිව්වා නැත්නම් පාරම්පරිකව ආවා. අපි ඒ වගේ දෙයක් දැන් විද්‍යාව විශ්වාස කරන්නේ නැහැ. මේ විද්‍යාව දැන් විද්‍යාව විශ්වාස කරන්නේ අපිට එවිඩන්ස් ඕනේ. විශ්වාසය ඕනේ. දැන් කිව්වොත් මම මෙතන දෙවි කෙනෙක් කෙනෙකුට විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒක පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට මේ වගේ දේවල් පෙන්වන්නේ නැහැ එතකොට ඒක බටහිර වෛද්‍ය වලට වැටෙන්නෙම නැහැ ඇත්තටම. එතකොට මුගක් කර මේ හර්බල් අපි හිතන්නේ නිකන් 100%ක් හොඳයි. මොකද අපි දැන් ගස් හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. නෑ අපි දැන් නියඟල කෑවොත් මැරෙනවා ඒ වෙලෙම. හරිද? මේ ලෝකේ ගස් ගොඩාක් ඒවා තියෙනවා මිනිස්සුන්ට හානි කරනවා. හානි කරන ජීවිතක්ෂරපත් වෙන්න පුළුවන් ඒවා. ඒ වගේ මේ බටහිර බෙහෙත් ගොඩක් කලට හිතාගෙන ඉන්නේ මේ අඟහරු ලෝකෙන් ගෙනාවා කියලා. කෙමිකල් කියලා අඟහරු ලෝකෙන් හරි කොහෙන් ගෙනාවා කියලා. මේ ලෝකේ දෙයක් නෙමෙයි. එහෙමනේ අපි සරලම ගන්න බෙහෙත් මෙත්ෆෝමින් එක පවා මුලින්ම හර්බල් එක්ස්ට්‍රැක්ට් එක කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඒකේ අවශ්‍ය මොලිකියුල් එක අරගෙන ඊටත් ඇඩ්වාන්ස් කරලා තමයි දැන් එන්නේ. මේ කොහොමත් මේ ලෝකෙම තිබ්බ දේවල් නෙවෙන්නේ ඇත්තටම. හැබැයි ඒක දියුණු වෙලා තමයි එන්නේ. එතකොට ලංකාවේ එක මතයක් තමයි හර්බල් ඒවා හොඳයි බටහිර වෛද්‍ය නරකයි. නෑ එහෙම එකක් නෑ. බටහිර වල වාසිය අවශ්‍ය ඔක්කොම හොයාගෙන තියෙනවා මේ. මේකේ වටිනාකම තියෙන්නේ. ඒක මේ වාසි තියෙනවා මේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. ඒවා ඩොකියුමන්ටඩ්. ඒවා තියෙනවා. හර්බල් එක ගොඩක් වෙලාට වාසිය අවශ්‍ය දෙකම නෑ. මිනිස්සු අනුසතුකට පත්වල තමයි අන්තිමට නවතින්නේ. මොකද ඒකේ අනික කාවත් ඒක රෙස්පොන්සිබල් වෙන්නේ නැහැ. ඒක ඒ වගේ දෙයක් ගත්තාම දැන් අනිවාර්ය ඩොක්ටර් කෙනෙක් ඩෝස් එක වැඩියෙන් දුන්නොත් මෙයා රෙස්පොන්සිබල් වෙනවනේ. ඩෝස් එක අඩුවෙන් දුන්නොත් රෙස්පොන්සිබල් වෙනවා. මේක එහෙම දෙයක් නැහැ. ඩෝසින් වලත් ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ ඒක ටෙස්ට් කරලා නැති හන්දා. ටෙස්ට් කරලා නැහැ. අනික තමයි ගානට දෙන්නේ. අතේ ගානට ඒක කාලෙන් කාලේ වෙනස් වෙනවා. අපි දැන් කලවිලා ගෙඩියක් ගත්තොත් අපි වැස්ස නැති කාලේ ගෙඩි පොඩියට හැදෙන්නේ. ඒකේ තියෙන සංඝටක කන්සන්ට්‍රේට් වෙලා තියෙනවා. හොඳට පොහොර දාලා වැස්ස කාලේ ලුකුවට හැදෙනවා. එතකොට මේක වෙනස් වෙනවා තියෙන කන්සන්ට්‍රේෂන් එක. අපිට එතකොට මේ කලවිලින් සීනි අඩු වෙනවා කියලා කියන්න බෑ. මොකද අපි මොන මොලිකියුල් එකද මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැති හින්දා. ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. ග්‍රෑම් සීගෙන් මෙච්චර කරනවා කියලා කියන්න බෑ. එතකොට ඒක තමයි අපිට ඕනේ රිසර්ච්. එතකොට ඒ කලවිල්ල වල තියෙන මොන සංඝටකයෙන්ද මේක වෙන්නේ කියලා හොයාගෙන ඒ ප්‍රමාණය හදලා තමයි දෙන්න ඕනේ. ඒක තමයි බටහිර වෛද්‍යවල වෙලා තියෙන්නේ. මාචාර්යතුමා දැන් මේ බිස්කට් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. බිස්කට් කියන්නේ කන්ෆෙක්ෂනරි ඉන්ඩස්ට්‍රි කියන්නේ හරි ප්‍රසිද්ධයි. දැන් ගොඩක්
සල්ලි තියෙන කට්ටිය බිස්කට් බිස්නස් කරනවා. නමින් කියන්න ඕනේ නැහැ. හැබැයි අලුතෙනොත් දැන් බිස්නස් මොඩල් එකක් ඕනනම් බිස්කට් බිස්නස් කෙරුවොත් හොඳයි කියලා ඔක්කොම කියනවා. ඇයි මේ ලංකාවේ අපේ මිනිස්සුන්ට පොඩි ඇබ්බැහියක් තියෙනවා. දැන් මගේ පේෂන්ස්ලා ඉන්නවා ඔබතුමා දැකලා ඇති ඩයබටිස් ෂුගර් ගොන්නටම වැඩි. හැබැයි බිස්කට් නැත්තම් එයාට තේ වුණත් බොන්න බෑ කියනවා. ආච්චිලා වුණත් ඕක කරනවා. පොඩි ළමයි ඉඳන් අපි බිස්කට් දීලායි කරන්නේ. පාටියට ගියොත් බිස්කට්ම බෙදනවා. ස්නැක් එකට ඒක පාවිච්චි කරනවා. බිස්කට් හොඳයිද කෙටියෙන් කියනවා නම් දැන් ඒක විතරක් නෙමෙයි දැන් කියලා දෙනවා ඩයබටිස් තියෙනවා නම් ක්‍රීම් බ්‍රෑන්ඩ් ක්‍රැකර් කන්න ක්‍රීම් ක්‍රැකර් කන්න එපා ඒක හොඳයි. කරපිංච බිස්කට් කන්න ඒක තමයි දැන් විශිෂ්ටම අලුත්ම දේ. ඒකට ඔබට ෂුගර් ඔක්කොම අඩු වෙලා ඔක්කොම කන්ට්‍රෝල් වෙයි කියලා. මේකේ නැත්ත තියෙනවද නැත්නම් ආයි අපිව ගහේ නගවනවද මේකේ? සාමාන්‍යයෙන් බිස්කට් කියන්නේ අපිට එසෙන්ෂල් ෆුඩ් එකක් නෙමෙයි. බිස්කට් කියන එක අපි පිස්ටියේ තියෙන එකක්. ඒතර හුඟා කර ලංකාවේ කන්නේ එක ස්නැක් එකක්. බත් විදිහට කන්නේ නැහැ. ඒක ප්‍රධාන ආහාර වලකදී කන්නේ නැහැ. ප්‍රධාන ආහාර විදිහට කෑවා නම් කමක් නැහැ. මේක ඒක නෙමෙයි කියලා කියන්නේ නේ. නෑ ප්‍රධාන ආහාරට කන්නත් බෑ මේ. මේක හොඳ නැහැ. ප්‍රධාන ආහාරය කොහොමත් හොඳ නැහැ. ප්‍රධාන ආහාර වලදී අපේ ප්‍රෝටීන් තියෙන්න ඕනේ, එළවලු තියෙන්න ඕනේ, කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕනේ. ඒ ටික මේකෙන් කොහොමත් ලැබෙන්නේ නැහැ. බිස්කට් වල තියෙන පිෂ්ටයි පිෂ්ටිය තමයි ප්‍රධානව තියෙන්නේ. තා තෙල් ප්‍රමාණයක් තියෙන පොඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඕනම ග්‍රේන් එකක තියෙන විදිහ තමයි තියෙන්නේ. හැබැයි තෙල් ගතිය වැඩි මොකද ඒක හදද්දි තෙල් දාන හින්දා. අපි සාමාන්‍ය බිස්කට් එක ක්‍රීම් නැති බිස්කට් එක පවා 15% විතර ෆැට් එක තියෙනවා. ඒක ටිකක් තමයි ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ ග්‍රේන් එකක එහෙම නැහැ. ඒක දාන්න එක එහෙම නැහැ. ඒක බත් එකට වඩා වැඩි ශක්තිය අරගෙන ලැබෙන්න පුළුවන්. ඔව් සමහරට නොල් පුදුමත් ඒවා සාමාන්‍යයෙන් අපි ඔය ක්‍රීම් කකර වගේ අපි ගොඩ හරි ලයිට් පොඩි ආහාර වලට වගේ ගන්න වෙන කියන්නේ ලයිට් කියලා හිතන්නේ. අපි සාමාන්‍ය ලෝකේ කෑම මයින්නේ ග්‍රෑම් 100ට. මොකද ඒක තමයි අපි බීම් බෝතලයක් ගත්තා, චොක්ලට් එකක් ගත්තත්, බිස්කට් එකක් ගත්තා, කිරිපිටියක් ගත්තා ග්‍රෑම් 100ක් තමයි මයින්නේ. මොකද ඒක තමයි ස්ටෑන්ඩඩ් සයිස් එක. මොකද අපිට ග්‍රෑම් එකකුයි කිලෝග්‍රෑම් එකකුයි බලන්න බැරි හින්දානේ මේක. එතකොට බිස්කට් එක ග්‍රෑම් 100ක් අපි ක්‍රීම් කකර ගත්තොත් කැලරි සාමාන්‍යයෙන් 440 450 අතර තියෙනවා ක්‍රීම් කකර බ්‍රෑන්ඩ් එකක කියන වල පවා. ඒ මේවා අපි සාමාන්‍යයෙන් අර නිරෝගීම කියලා ගන්න ඒවා. දැන් ඉතින් කවුරු හරි ආයි නෑ සීනි නම් කොහොමද? සීනි වල තියෙන ඇත්ත 385ක් විතර වගේ. බ්‍රෑන්ඩ් කකර ක්‍රීම් එක ඊටට වැඩියෙන් තියෙනවා. අපි මේ දියරි රෝගින් කරන්නේ. මේවා පැණිගස තේරෙන්නේ නෑනේ. මේක අනිත් මේක තියෙන 70%කට අතර තියෙන කාබෝහයිඩ්‍රේට්ස් පිෂ්ටයමයි තියෙන්නේ. ඒක නරක තෙලුත් තියෙනවා. ඒ කියන්නේ තෙල් වලතර සම්තුලිත මේ දැම්ලත් මේ වල යම්සි ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒගොල්ලන් මේක හොඳ ස්නැක් එකක් විදිහට ගන්නවා. අපි බත් වල ගත්තොත් තියෙන ග්‍රෑම් 100ට කැලරි 130යි. නේද? බත් අපි ගොඩක් කන්න එපා කියලා කොහොමද කියන්නේ? ඒකට ක්‍රීම් කකර අපි දෙක තුනක් ගත්තාම බත් කෝප්පේ ගන්න ඇවිල්ලා. ග්‍රෑම් 100 බත් වලින් 130යි මේකේ 400 ගණන් තියෙනවා. 440 450 අතර තියෙනවා. ඒක ලොකු ප්‍රමාණයක් අතර. මොකද බ්‍රෑන්ඩ් ක්‍රැකර් ගත්තොත් ෂුවර් එකට මඩුවෙන් තියෙන්නේ නැද්ද? ඒක කම්පැනි අනුව වෙනස් වෙනවා. මොකද සාමාන්‍යව බ්‍රෑන්ඩ් ක්‍රැකර් හදද්දී අර ඒක සෙට් කරන්න වැඩිපුර ඔයිල් දාන්න ඕනේ. ඒක තමයි එතන තමයි රහස තියෙන්නේ. රහස ඉන්න ඒක බ්‍රේක් කරනවා තියාගන්න බෑ. ඒතර ගොඩාක් කර බ්‍රෑන්ඩ් එකක තෙල් අඩු එකක් වෙන්නේ නැහැ. ගොඩාක් කර බ්‍රෑන්ඩ් එකක තෙල් ගතිය වැඩිනුත් තියෙනවා. හුඟක් කරලා සමහර පැණිගස බිස්කට් තියෙනවා. ක්‍රීම් බිස්කට් නෙමෙයි මං කියන්නේ. ඊටට කැලරි අඩුයි ඇත්තටම. මොකද ඒකේ ඉච්චර තෙල් නැති හින්දා. ඒත මේක අතින් අපි හැම වෙලේම කියන්නේ අපි ලේබල් එකක් පෙන්නන ලේබල් එක කියවන්න. ඒක තියෙනවා ඒව බලන්න. ඒතර කම්පැනිෙන් පෙන්නලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට ඒක නීතියක පෙන්නන්න ඕනේ. අපි පාරිභෝගිකයෝ අපි තමයි කියවන්නේ නැත්තේ. අපි කියවලා නැත්තේ. කියවන්නේ නැත්තේ. ගානට අමතරව ওই ටිකත් කියවන්න කියලා තමයි අපි හැම වෙලේම කියන්නේ. එතකොට දැන් අර කැලරි 100 සාමාන්‍යයෙන් අපි කියන්නේ processed food නම් කන්න එපා කියලානේ. ඒතකොට බිස්කට් කන්න එපා කියලා අපි කියන්නේ. occasionally කන්න පුළුවන් කියලාද කියන්නේ? ඔකේෂලි ඕන එකක් අපිට කන්න පුළුවන්. ඒතර අපිට ඉම්පැක්ට් එක වෙන්නේ අපි හැබිට්ස් වලින් ගොඩාක් කල් කරනවා කියලා. අපි කලාතුරකින් වැරදිලා මොන හරි දෙයක් එකට ගියා කියලා ඒක ලොකු ඒක විසක් නොවෙන ලොකු වෙනසක් වෙන්න එක. හැබැයි ඒක කන්ටිනියස්ලි හයි ඩෝස් වලින් කාලය තිස්සේ තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට බිස්කට් වගේ අපි මාසෙක දවසක් මොකක් හරි මල ගෙදර ගියම් බිස්කට් දෙක දුන්නම කෑවා කියලා කමක් නැහැ වෙන දෙයක් නැත්තම් එතන. හැබැයි එතන කෙසල් ගෙඩියක් තියෙනවා අනිවාර්යයෙන් ඒක තමයි හෙල්ති ඔප්ෂන් එක. හැබැයි අපේ ගෙදර අපි හැමදාම හවසට බිස්කට් කන්න බෑ. ඒ වගේ දෙයක් ළමයිට හැමදාම බිස්කට් ගෙනත් දෙන්න බෑ. අර කිව්වාගේ දිවැඩිය රෝගීන් සීනි මේක පැණිගස නැහැ කියලා කරපිංච බිස්කට් එකක් කරේ කුරක්කම් බිස්කට් එකක් කන්න බෑ. මොකද ඒවා ඇත්තටම පිෂ්ටිය සහ තෙල් තමයි තියෙන්නේ. ඒවල විද්‍යාත්මක ඔප්පු කරලත් නැහැ වාසියක් තියෙනවා කියලා. ඒක මේක අනිවාර්යයෙන්ම ඉතින් අපේ තියෙන නරක පුරුදු වල එකක් ඇත්තටම. හරි. එතකොට අපි පොඩ්ඩක් හිතලා අර කැලරි ප්‍රමාණ බලන්න ඕනේ පැකට්ස් වලින් ගන්නවා නම්. ගන්න එපා කියලා අපි කියන්නේ. ගන්නවා නම්
කැලරි ප්‍රමාණ බලන්න පුරුදු වෙන්න. ඒකේ විවිධාකාර අනිත් ಜಾති දාලා ඇති කෙමිකල්ස් මොකද්ද තියෙන්නේ, තෙල් කොච්චරක් තියෙනවද, සෝල්ට් කොච්චරක් තියෙනවද කියලා. මේකට කෙටියෙන් අර කලර් කෝඩින් තියෙනවා. තෙල් මං හිතන්නේ කැලරි, තෙල්, සෝල්ට් බලලා කලර් කෝඩින් එකක් දානවා. ෂුගර් තෙල් සෝල්ට් තමයි තියෙන්නේ. දාන්න. දැන් ඒකේ කහ පාට හෝ රතු පාට තිබ්බොත් අවදානම් තත්ත්වයක් තියෙනවා. කොළ පාටත් හොඳම නෙමෙයි. හැබැයි අනිත් ඒවා වැඩි කියලා කියන්නේ. හැබැයි ඒකේනොත් මාකටිං වලට ඒ කලර් කෝඩින් වෙනස් වෙන විදිහට චුට්ටක් අඩු කරුවාම සමහරවිට රතු පාටෙන් කහ පාට ජම්ප් වෙන්න පුළුවන්. ඒ හන්ද ඒ ගැන දැන් කෝලා බීම උදාහරණයක් වශයෙන් ආරම්භයේදී මේ කලර් කෝඩින් ආවම රතු පාටට ආවේ. හැබැයි ග්‍රෑම් 2-3කින් ඒ සීනි බැස්සුවාම ඒකට එයාලට කහ පාටට එන්න වුණා. ඒතර මිනිස්සු දැන් හිතන්නේ පළතුරු බීමට වඩා කෝලා හොඳයි කියලා. ඒ මාකටිං ස්ට්‍රැටජි එයාලා කරනවා. අපි රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ තනිකර කලර් කෝඩින් විතරක් නෙමෙයි කැලරි ප්‍රමාණ බලන්න ඕනේ කියලා. ඒක ෆුඩ් ඉන්ෆර්මේෂන් කියලා තියෙන එක බලන්න කියලා අනිවාර්යයෙන් තමයි කියන්නේ. ඒකත් අපි අර අපි සල්ලි කලවනාකරණය කරනවා. ඒ වගේ දන්නවා අපිට තියෙන ස්කිල්ස් වල එක සෙට් එකක් විතර තියාගන්න ඕනේ. අනිවාර්ය ලේබලයක් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන හැකියාව. මේක ඉගෙන ගන්න ප්‍රායෝගිකව පාවිච්චි කරන්න සමහර අය දැන් රෙකමෙන්ඩ් කරනවා. දැන් AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකේ ඒ ඇප් එකේ මේකේ ෆෝටෝ එකක් අප්ලෝඩ් කරුවාම එයා කියයි කියලා අපිට. ඒ කියන්නේ ඔබට හොඳයිද? උදාහරණයක් වශයෙන් ඔබ ස්ථූලතාවයෙන් ගැලවෙන්න බලන කෙනෙක් නම් ඔබට හොඳ නැහැ කියලා කෙලින්ම ඒ AI එකෙන් කියයි. ඒ කියන්නේ ඒ වගේ ඉන්ෆර්මේෂන් අපි මොඩර්න් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා දැන් කියනවා. කැමෙන් ප්ලේට් එකක් ෆෝටෝ අප්ලෝඩ් කරුවොත් ඒකෙන් AI එකෙන් ඉන්ටර්ප්‍රිට් කරගන්න පුළුවන් මේක හොඳයිද නරකද කියලා. 100%ම හොඳ වුණේ නැතත් ඒකෙන් සෑහෙන ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. ඒ වගේ පාවිච්චි කරන එක රෙකමෙන්ඩඩ්ද? දැන් අතන ගොඩක් AI පාවිච්චි කරන අපිට නවත්තන්න බෑ. මම හිතන අනාගතේ අනිවාර්යයෙන් මේ AI තමයි වෙන්නේ. ඒතර මේ පාවිච්චි කරන එක හොඳයි. අර ඒ වුණාට අපි හැම වෙලේම අපි තමයි අන්තිම තීරණය ගන්න ඕනේ. අපි ඒක ගැන ඩිපෙන්ඩන්ට් නැතුව. මොකද ඕනම එක එරර් එකක් තියෙනවා. අපි කල් යද්දි මම හිතනවා ඒක හදියයි කියලා. විශේෂයෙන් ලංකා කෑම ප්ලේට් නම් තාම ගන්න හරි අමාරුයි. ඒට හේතුව අපේ අර ඉන්ග්‍රීඩියන්ට් වෙනස්නේ. දැන් බිස්කට් එකක් පෙන්නලා අනිවාර්යෙන් ගන්න පුළුවන්. කෝලා බීම එකක් පෙන්නලා අනිවාර්යෙන් ගන්න පුළුවන්. කිරි විදුවක් පෙන්නලා ගන්න පුළුවන්. මොකද ලෝකේ හැමතැනම මේවා එකම ගාන කැලරීස් නියුට්‍රියන් තියෙන්නේ. හැබැයි අපි පරිප්පු කරේ එකක් පෙන්නලා සායන ගන්න එක යට පැටලෙන්න පුළුවන්. එතකොට හැම වෙලේම ඒකෙන් උදව් ගත්තට කමන්නේ. අපි හැම වෙලේම උදව් ගන්න හැම දෙයකටම වගේ AI වලින්. හැබැයි අපි තමයි අන්තිම තීරණය ගන්න වෙන්නේ. මං හිතන්නේ අපි හරි ඉන්ට්‍රෙස්ටිං කතාවට යෙදුනා. මේ කියන්නේ ඇඩ්වර්ටයිස් කරන විදිය කොහොමද? ඒක හරිද වැරදිද කියලා අපි කතා වුණා. අපි කෙටියෙන් කිව්වේ සමබර ආහාර ගන්නවා නම් ලෙඩවලට ඩොක්ටර් නියමන කරන බේත් ගන්නවා නම් ඊට අමතරව ඔබට Facebook එකේ හෝ ටෙලිවිෂන් එකේ හෝ YouTube එකේ හෝ ඔබට කවුරු හරි ක්ලේම් එකක් කිව්වොත් මේක හොඳයි මේ දේට කියලා එක පච්ච බරුවක් කියලා අපි තීන්දුව වුණා. ප්‍රොෆෙසර් ඔෆ් නියුට්‍රිෂන් කියනවා. මම නෙමෙයි කියන්නේ. මට ගහන්න එපා. හැබැයි අපි දෙන්නම කියන්නේ. ඒක විද්‍යානුකූලව අපි කියන්නේ. ඒක ක්ලේම් නැතුව ඔබට කියන්නේ. ඒකට රැවටෙන්න එපා කියලා අපි කියන්නේ. ප්‍රොෆෙසර් රනිල් මොන හරි සාරාංශ වශයෙන් අපිට සමරයිස් කරන්න පුළුවන්ද අපි කතා කරපු දේවල්? එතන අපි හැම එක්කෙනාම අපේ ස්කිල්ස් ටික ඩිවෙලොප් කරගන්න ඕනේ මේ නියුට්‍රිෂන් ටික බලා ගන්න. ඒක බලාගත්තේ නැත්නම් ඔයගොල්ලන්ගේම තමයි අර සෞඛ්‍ය නැති වෙන්නේ. ඒතර මේක කියන ඒවා තමයි ඇත්තටම දැන් අපි වාහනයක් ගන්න ගියත් අපි හොයලා බලනෝනේ. ඔව්. ඒතකොට ඒ වගේ කෑම ගද්දිත් අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඒක සරල දේ තමයි. ඒගොල්ලන්ගේ ලේබල් එක කියවන්න පුළුවන්. ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක කියවන්න පුළුවන්. ඒකෙන් තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම අපි ද වාහනත් කම්පෙයාර් කරලා බලනෝනේ. මේකත් කම්පෙයාර් කරලා බලන්න. අපිට බිස්කට් එකක් හදන්න බෑ පිටි නැතුව. හැබැයි තෙල් වැඩි එකක් නොගෙන ඉන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන්. ඒ තීරණ ගන්න පුළුවන්. ඒක තමයි අපි ওই බිස්කට් හැම එකම ලේබල් එක කියවන එක කියන්නේ. දෙවෙනි දේ තමයි අපි කතා කරේ කවුරු හරි කියනවා නම් මේක හින්දා හොඳ වෙනවා කියලා එකක්. නැත්නම් නිට්ටාවට හොඳ වෙනවා. ඒ වගේ අර ඒ වගේ දෙයක් සත්‍යයක් වෙන්න බෑ ඇත්තටම. ඒ ක්ලේම් එකේ වැරද්දක් තියෙනවා. මොකද ඒ වගේ විශේෂයෙන් ඒව සෝෂල් මීඩියා වල නැත්නම් මොන හරි කවුරු ටීවීට ඇවිල්ලා හරි කවුරු කියනවා මේක ගත්තාම මම ලස්සන වුණා, කොණ්ඩේ වැවුණා, නැත්නම් මගේ බර අඩු වුණා. ඒව ඇත්තටම මුලා කිරීමක් තමයි. ඒතර අපේ වගකීම තමයි මොකද ඒව නීතියෙන් හැංගිලා වගේ ගිහලා පෙන්නන්නේ ඒවනේ ලූප් හෝල් වලින්. හැබැයි අපේ අරමුණ වෙන්න ඕනේ අපි තීරණයක් ගන්නවා නෑ මේක වෙන්න බෑ මේ ස්පොන්සර්ඩ් කරපින් තමයි පෙන්නන්නේ. මේ ගුලියෙන් ෆැට් ලිවර් අඩු වෙනවා කියලා, මේ ගුලියෙන් බර අඩු වෙනවා කියලා ඒව අනිවාර්යයෙන්ම අපි තීරණය ගන්න ඒවා ගන්න නෑ කියලා.
දැන් ක්‍රිකට් බලද්දී ඔබට මේ වගේ 5-6 සැරයක් මේ වගේ දේවල් පෙන්නුම් කරනවා. දියවැඩියව නැති කරන්න බලන් ෆැටි liver නැති කරන්න බේත් තියෙනවා. ක්‍රිකට් ප්ලේයර්ස්ලා වුණත් දැන් සොසේජ් විකුණනවා, බිස්කට් විකුණනවා, කිරි විකුණනවා. ඒවට රැවටෙන්න එපා කියලායි අපි කියන්නේ. සත්‍ය බලන්ඩ ලේබල් කියවන්ඩ ඇයි ඕක කියන්නේ කොච්චර සල්ලියක් ගත්තද මට මොකක්ද හානිය කියන ඇති වෙන්නේ මගේ හම්බ කරපු සල්ලි කොච්චරක් එළියට යයිද ඕව ගැන හිතන්න කියලා ඥානවන්ත වෙන්න කියලායි අපි කියන්නේ. ඔව්. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් ලාභයට දාන්නත් බෑනේ. ක්‍රිකට් මැච් එකක් ඇස්සේ ප්‍රෝල්තියස්සේ ඇඩ් එකක් දානවා කියන ලොකු වියදමක් යනවා. ඉතින් ඒක සමාජයට සේවයක් කරනවා. එයාට එහෙම සල්ලි වියදම් කරන විදිහක් නෑ ඇත්තටම. ඒක අනිවාර්යයෙන් මේක ප්‍රොෆිට් එකක් ගන්න කරන ජාවාරමක් තමයි තියෙන්නේ. Thank you Professor Anil. Interesting. හරිම අමාරු ටොපික් එකක්. අපි කියන දේට ඔයාලා අපිට ගහන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා අපි සත්‍ය කතා කරුවේ. සත්‍ය නැතුව කතා කරන්න එපා කියලා අපි කියන්නේ. ඒ හන්දා සෝදිසි වෙන්න නිතරම ෆැක්ට් එක හොයන්න මේ දවස්වල ඒක චෙස් කරලා බලන්න පුළුවන් අපි කියන දේ ඇත්තද නැද්ද කියලා. ඔබගෙන් හැම පාරම කෑම තෝරද්දී සප්ලිමන්ට්ස් ගන්දී ඔබගේ වටිනා සල්ලි වියදම් කරන්න එපා කියලා අපි කියන්නේ. නාස්ති කරන්න එපා කියලා අපි කියන්නේ. අවශ්‍ය නැතුව වියදම් කරන්න එපා. ඒවා අවශ්‍ය නැති දේවල්. Thank you, Professor. Welcome.